ඔයාට මැට්ස් බෝරින් කියලා හිතෙනවද? මේ තියෙන්නේ මැජික් පැටර්න් එකක්. මගේ නෙවෙයි. හයවර චක්‍රය. 3 2 1 ඉතින් මෙතන හයවරක් එකේ ඉඳලා හයවරක් 15ටකන් දාලා තියෙනවා. හයවරක් 15ට විතර නෙවෙයි. මෙතන ගෙදරින් එහාටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මැජික් එක හරියටම දැනගන්න වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඉතින් දැන් මෙතන දාලා තියෙන මම හරිම සරල විදිහට මුල්ම හයවරක් එකේ ඉඳලා හයවරක් 5 වෙනකම්. ඉතින් 6 12 18 24 30 කියලා. මෙන්න මෙතන තියෙන මැජික් එකේ රහස දැන් තමයි පටන් ගන්නෙ. අමතක කරන්න එපා වීඩියෝ අවසන් වෙනකම් බලන්න. මම ඔයාලට හරියටම මේක කියලා දෙන්නම්. මෙන්න මෙතන ඉඳලා හොඳට බලන්න මේ වීඩියෝ එක 6 12 18 24 30. මෙන්න මෙතන අවසන් ඉලක්කම 6 2 8 4 බිංදුව කියලා අරගෙන තියෙනවා. මෙන්න මේ ඉලක්කන් ටික අමතක කරන්නේ නැතුව වීඩියෝ එක දිගටම බලාගෙන යන්න. ඔයාලට හරියටම තේරෙයි හයවරක් චක්‍රය කොහොමද ගොඩ දාගන්නේ කියලා. ඉතින් බලන්න මෙන්න මේකේ 6 2 8 4 බිංදුව මෙන්න මෙතනින් තමයි රටාව පටන් ගන්න. හයවරක් එකේ ඉඳලා හයවරක් 5ට එනකන් තියෙන මේ රටාවේ තියෙන 6 2 8 4 බිංදුව කියන ටික බලන්න. දැන් මෙතන හයවරක් 6 ඉඳලා හයවරක් 10 වෙනකනුත් ඒ රටාවම ඒ විදිහටම තියෙනවා. බලන්න 6 2 8 4 බිංදුව. අපිට කරන්න තියෙන හරිම ලේසි වැඩක් මෙන්න මේ 6 2 8 4 බිංදුව කියන එක මත තියාගන්න විතරයි. මේ රටාවෙන් අපිට හයවරක් චක්‍රය ඉක්මනින්ම කොට දාගන්න පුළුවන්. දැන් බලන්න එකම පැටර්න් එක නැවත රිපීට් වෙන විදිහ. හයවරක් 6 ඉඳලා හයවරක් 10 වෙනකන් අවසන් අංකය බලන්න මේ 36 ගාව තියෙන 6 2 8 4 බිංදුව ඒ විදිහටම තමයි එතනින් පස්සේ හයවරක් 11 ඉඳලා යන්නේ. ඒ කියන්නේ පහෙන් පහට යන විදිහ බලන්න. හයවරක් ඊට 11 66යි එතන 6 72 2 8 4 බිංදුව ඒ විදිහටම තමයි මේ රටාව ගමන් කරන්නේ. මේක දැක්කම කැළඹෙන්න එපා. මේක ගුණාකාරයක් නෙවෙයි. මේක පැටර්න් මැජික් එකක්. ඇත්තටම හයවරක් චක්‍රයේ ඇති දෙයක් නෑ. ඉක්මනින් පාඩම් කරගන්න පුළුවන්. මෙන්න රටාව 6 2 8 4 බිංදුව. මෙන්න මේ රටාව පාඩම් කරගත්තා නම් හයවරක් චක්‍රයේ ඕන එකක් ගොඩ දාගන්න පුළුවන්. මතක තියාගන්න මැත්ස් ට්‍රික් එක. ඉතින් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මැත්ස් ෆන් එකට සෙට් වෙන්න. අපේ channel එක subscribe කරොත් ඔයාගේ මොලේ පුපුරලා යයි ඉක්මනින්ම.